හරි අපි අද බලමු ඔයාලගේ 10 ශ්‍රේණිය පෙළ පොතේ තියෙන සමීකරණ පාඩමේ සමගාමී සමීකරණ විසඳීම කියන පාඩ එක කොහොමද කරන්නේ කියලා. එතකොට මේ සමගාමී සමීකරණයක් කියන්නේ මොකක්ද කියලා බලන්න ඕන අපි ඉස්සෙල්ලා. සමගාමී සමීකරණයක් කියලා කියන්නේ මොකක් හරි VJ ප්‍රකාශන දෙකක් තියෙනවා. ඒ VJ ප්‍රකාශන දෙකේ තියෙනවා එකම නොදන්නා පද දෙකක්. ඒ කියන්නේ එක සමීකරණයක තියෙනවා x පදයි y පදයි අනිත් සමීකරණෙත් තියෙනවා x පදයයි y පදයයි. එතකොට අපි දන්නේ කොහොමද මේක ඒ කියන්නේ x ට මොකක්ද දෙන්න ඕනේ y ට මොකක්ද දෙන්න ඕනේ කියලා. එතකොට ඒක විසඳන්න මොකක්ද කරන්න ඕනේ කියලා තමයි සමගාමී සමීකරණ විසඳීම කියන පාර්ට් එකෙන් කරන්නේ. දැන් ඉස්සෙල්ලා මෙහෙම මම ලියාගත්තා ඉස්සෙල්ලා. මෙහෙම ගත්තොත් දැන් මෙතන මේක පොඩ්ඩක් තියමු මේක පෙළ පොතේ තියෙන ගාන. මේක ඉස්සෙල්ලා සුළු කරලා බලමු. මෙතන තියෙනවා x ධන y සමානයි 5යි ඊට පස්සේ තියෙනවා x ඍණ y සමානයි 1යි කියලා. එතකොට මේකෙදි දැන් මේක තමයි පළවෙනි සමීකරණේ 1 කියලා ගත්තා. මේක දෙවෙනි සමීකරණේ 1 2 කියලා ගත්තා. එතකොට මෙතන අපි මේ පළවෙනි සමීකරණේ x එක දන්නෙත් නැහැ y දන්නෙත් නැහැ. දෙවෙනි එකෙත් x දන්නෙත් නැහැ y දන්නෙත් නැහැ. හැබැයි අපිට දීලා තියෙනවා සමීකරණ දෙකක්. අපි නොදන්නා පද දෙකක් තියෙනවා. අපිට සමීකරණ දෙකක් තියෙනවා. එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ දැන් අපි දන්නේ නැති පදත් දෙකයි තියෙන්නේ සමීකරණත් දෙකක් අපිට තියෙනවා. එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ මේ නොදන්නා පද දෙකම හොයන්න. අන්න ඒක තමයි මේ සමගාමී සමීකරණ වලින් කරන්නේ. එතකොට මේකේ x ධන y සමානයි 5යි x ඍණ y සමානයි 1යි. දැන් මේකේ මොනවද සංගුණක නැහැ නේ. ඒ කියන්නේ සංගුණක තියෙනවා එක වතාවක් x ධන එක වතාවක් y නේ තියෙන්නේ. මෙතනත් එහෙම. එකනේ මේ සංගුණ මේ x y ට කලින් තියෙන්නේ. ඒ හින්දා මේක අපිට සුළු කරගන්න ලේසි. මේක ඉස්සෙල්ලා බලලෙමු. දැන් අපිට මේක පේනව නේද? මේ සමීකරණ දෙක එකතු කරාට පස්සේ මේ y කියන ඒවා දෙක සුළු වෙලා යනවා. මේ බලන්න මෙතනින් ගත්ත වම් අත පැත්ත පළවෙනි සමීකරණේ x ධන y. x ධන y ගත්තා. ඒකට එකතු කරන්න ඕනේ දෙවෙනි සමීකරණෙත් වම් අත පැත්ත. ඒ කියන්නේ x ඍණ y. ඊට පස්සේ දකුණු පැත්තේ තියෙන ඉලක්කම් දෙක එකතු වෙනවා. 5 ධන 1. එතකොට එනවා මේ පැත්තෙන් x ධන y ධන x ඍණ y සමානයි මෙතන 5 1 එකතු වුණාම 6යි කියනවා. ඊට පස්සේ මෙතන y ධන y ට ඍණ y සුළු වෙලා අයින් වෙනවා. එතකොට මෙතන එකතු වෙනවා x ධන x කියන්නේ 2x. ඒක සමාන වෙනවා 6ට. y පද දෙක අයින් වුණානේ. එතකොට x සමානයි 3යි කියලා එනවා. ඊට පස්සේ දැන් මේ x සමානයි 3 කියන එකෙන් අපිට දැන් අපි නොදන්නා පද දෙකක් තිබ්බා සමීකරණ දෙකක් තිබ්බා අපි එක නොදන්නා පදයක් හොයාගත්තා. එතකොට අපිට තියෙනවා තව නොදන්නා පදයක් හොයන්න. y කියන එක අපි දන්නේ නැහැ නේද තාම. y කියන එක හොයන්න අපිට කරන්න පුළුවන් දැන් මේ x කියලා අපි හොයාගත්ත අගය අපිට මේ සමීකරණයට හරි මේ සමීකරණයට හරි ආදේශ කරන්න පුළුවන්. එතකොට ආදේශ කරද්දී අපිට එකකට ආදේශ කරන්න නැති මම දෙකටම මෙතන හදලා පෙන්නුවා මේක අර මොන සමීකරණයට ආදේශ කරත් මේක එන්න ඕන. එතකොට එකම උත්තරේ එන්න ඕන y ට. දැන් මෙතන x 3 තියෙනවානේ. x සමානයි 3යි. එතකොට මේ පළවෙනි සමීකරණයට මේක ආදේශ කරාම x වෙනුවට 3 දානවා. 3 ධන y තියෙනවා. සමානයි 5යි කියලා දෙනවා. එතකොට මේක සුළු කරාට පස්සේ එනවා මේ 3 මේ පැත්තට අරන් ගියාම ඍණ 3ක් එනවා. ඒ කියන්නේ y සමානයි 5 ඍණ 3 කියලා නෙන්නේ. මේක මේ පැත්තට අරන් ගියාම ඍණ 3ක් එනවානේ. y සමානයි 5 ඍණ 3 කියන්නේ y ට 2ක් එනවා. එතකොට මේකෙත් x ට 3 දානවා ඍණ y තියෙනවා සමානයි 1යි. එතකොට මෙතන අපිට මේ y අරන් යන්න පුළුවන් මේ පැත්තට ධන y විදියට. මේක අරන් ඉන්න පුළුවන් ඍණ 1 විදියට මේ පැත්තට. එතකොට 3 ඍණ 1 සමානයි y කියලා තමයි එන්නේ. ඒ කියන්නේ y සමානයි 3 ඍණ 1 කියන්නේ 2යි. එතකොට එකම උත්තර එනවා. y ට 2 එනවා. දැන් මේකෙදි දැන් මේ හොයාගත්ත අගයන් දෙක x සමානයි 3යි y සමානයි 2යි ආදේශ කරාට පස්සේ මේ සමීකරණ දෙකට මේ සමීකරණ දෙක මේ 5ටයි 1ටයි සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ සමීකරණ දෙක තෘප්ත වෙන්න ඕනේ. දැන් මෙතනදී x ට 3 දැම්මට පස්සේ y ට 2 දැම්මට පස්සේ 3යි 2යි 5යි කියනවා. මෙතන x ට 3 දාලා y ට 2 දැම්මට පස්සේ 3 ඍණ 2 සමානයි 1යි කියනවා. ඒ කියන්නේ අපිට අවිල දෙන උත්තර දෙක හරි. ඊට පස්සේ අපි මේ ගාන බලමු. මම මේක අයින් කරන්න. හරි අපි මේ ගාන අරන් බලමු. දැන් මේ ගානේදී දැන් මේකේ තියෙනවනේ x ධන දෙකක් වයි. අපිට දැන් කලින් ගත්ත ගානෙද්දී නම් සංගුණකයේ විදියට එක තිබ්බේ. අපිට සුළු කරගන්න ලොකු අමාරුවක් තිබ්බේ නැහැ. හැබැයි මෙතනදී දැන් මෙතන තියෙනවනේ x ධන දෙකක්යි සමානයි 10යි. ඒක තමයි පළවෙනි සමීකරණේ. මේක 2x ඍණ 5y සමානයි 2යි. ඒක තමයි දෙවෙනි සමීකරණේ. දැන් අපිට මේක කෙලින්ම එකතු කරලා හරි දැන් මේ පළවෙනි සමීකරණේ දෙවෙනි සමීකරණේ එකතු කරා කියලා අපිට මේ එක පදයක් අයින් කරගන්න බෑ. දැන් අපි මේ සමගාමී සමීකරණ විසඳන්න කරන්නේ එක සමීකරණ, ඒ කියන්නේ
සමීකරණ දෙකේ තියෙන එක පදයක් විතරක් එක නොදන්නා පදයක් විතරක් ඉතුරු වෙන්න අනිත් පදේ අයින් කරලා තමයි සුළු කරන්නේ. එහෙම සුළු කරලා එක පදයක් අපි හොයා ගන්නවා. මෙච්චරයි අගේ කියලා. ඊට පස්සේ ඉතුරු පදේ හොයාගන්න කරන්න අර හොයාගත්තාගේ එක සමීකරණයකට ආදේශ කරලා ඒ අගේ හොයාගන්නවා ඉතුරු පදේ ඒකට එන අගේ කීයද කියලා. දැන් මේකෙදි කරන්න ඕන දැන් අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන් නේ. දැන් මේක අපිට මෙහෙම සුළු කරන්න පුළුවන්. ඕනනම් දැන් අපිට පළවෙනි සමීකරණේ දෙකෙන් ගුණ කරා නම් පළවෙනි සමීකරණ දෙකෙන් ගුණ කරා නම් මෙතන 2x එනවනේ. දැන් මෙහෙම මේකත් ක්‍රම දෙකකට හදන්න පුළුවන්. මම දෙකටම හදලා පෙන්නන්න පළවෙනි ගාන. අපි ඉස්සෙල්ලා මේක x අයින් වෙන විදිහට සුළු කරමු. x අයින් වෙන විදිහට සුළු කරන්න නම් මේ x පද තියෙන ඒවා මේ ක්‍රම දෙකකට මේ තුනකට සුළු කරන්න පුළුවන් වෙයි. අපි තුනටම හදමු. මෙහෙම. දැන් අපිට එක ක්‍රමයක් ගත්ත හැකි මෙහෙම. මම ඒක මෙහෙම දාන්න චැට් ගන්න එක. පළවෙනි ක්‍රමය අපිට පුළුවන් මේ සමීකරණේ x කියන එක උක්ත කරගන්න. ඒ වගේම y කියන එක උක්ත කරන්නත් පුළුවන්. එකක් උක්ත කරලා අනිත් එකට ආදේශ කරලා ගන්නත් පුළුවන්. මෙහෙම බලමු. ක්‍රම හතරටම බලන්නත් පුළුවන්. ඒ කියන්නේ එක එක සමීකරණ, ඒ කියන්නේ එක එක විචල්‍ය උක්ත කරලා හදලා බලන්න පුළුවන් කොහොමද සුළු වෙන්නේ කියලා. දැන් මෙතන මෙහෙම ගත්තොත් x සමානයි කියලා ගත්ත හැකි 10 ඍණ 2y කියලා ගත්ත හැකිනේ පළවෙනි සමීකරණය මෙහෙම. 2y කියන එක එහා පැත්තට අරන් ගිහලා තිබ්බා. ඊට පස්සේ අපි මේ x කියන එක ආදේශ කරනවා මේ දෙවෙනි සමීකරණයට. මේ ගත්ත ප්‍රකාශනයේ දෙවෙනි සමීකරණයට ආදේශ කරනවා. එතකොට එනවනේ 2 වතාවක් 10 ඍණ 2y ඍණ 5y සමානයි 2යි. මේක සුළු කරාම එනවා 20 ඍණ 4y ඍණ 5y සමානයි 2යි. මෙතනින් එනවා මෙතනින් 9ක් වයි එනවනේ ඍණ. දෙක වතාවක් 2 4යි ඍණ 4ක් වයි ඍණ 5ක්. මෙතනින් එනවා 20 ඍණ 9ක් වයි සමානයි 2යි. ඒ කියන්නේ මම දැන් ක්‍රම ගොඩකට සුළු කරන්න පුළුවන් කියලා කිව්වේ අපිට ඕන නම් මෙතන x තනි කරගත්ත හැකි මේ විදිහට. x තනි කරලා y අසුරෙන් එතකොට ප්‍රකාශනයක් කරනවානේ x ට. අන්න ඒක අපිට ආදේශ කරන්න පුළුවන් මෙතන x ට. එතකොට y වලින් විතරයි මේ විදිහට සමීකරණය. ඒක එක ක්‍රමයක්. එතකොට අපිට තව විදිහකට හදන්න පුළුවන්. දැන් මේකේ y හොයාගෙන ඊට පස්සේ x ට ඕන නම් මේක ආදේශ කරලා ඒ y ට එන එක මේකට ආදේශ කරලා x ට උත්තරය ගන්නත් පුළුවන්. තව විදිහක් පුළුවන් y උත්තර ගන්න එක සමීකරණයක මේකේ හරි මේකේ හරි. ඒකල්ලා ඒ y කියන එක අයින් වෙලා යන්න x අසුරෙන් y ට දානවා මේ x අසුරෙන් ප්‍රකාශනය. ඊට පස්සේ x හොයාගෙන ax ඊට පස්සේ y ට ගත් එකට ආදේශ කරලා හරි මේ සමීකරණයකට ආදේශ කරලා හරි උත්තරේ හොයන්නත් පුළුවන්. අපි මෙහෙම හදලා බලමු එක ක්‍රමයකට හදලා ඊට පස්සේ අපි නිකන් පෙළපොතේ තියෙන විදිහට සුළු කරලා බලමු. සංගුණකලින් ගුණ කරලා ක්‍රමයක් තියෙන මම ඒක කියන්නම්. ඒ කියන්නේ ගොඩ මේක සුළු කරන එකේ තේරුමක් නැහැ. මේ කියන්නේ ක්‍රම එක එක විදිහට හදන්න පුළුවන් ගොඩක් ක්‍රම වලට. Tamanne ලේසි විදිහකට හදන්න පුළුවන්. මේක කියන්නේ ප්‍රැක්ටිස් එද්දී තේරෙනවා කොහොමද හදන්න පුළුවන් කියලා. දැන් මෙතන අපිට ගත්ත හැකිනේ මෙහෙම. අපිට 9ක් වයි කියන එක මේ පැත්තට අරන් ගිය හැකි ධන 9ක් වයි විදිහට. 20 කියන එක මේ 20 මෙහෙම තියාගෙන ඍණ දෙක මේ ධන දෙක කියන එක මේ පැත්තට අරන් ගිය හැකි ඍණ දෙක විදිහට. එතකොට එනවා මෙතන 20 ඍණ දෙක සමානයි 9ක් වයි කියලා. එතකොට මෙතනින් එනවා 18 සමානයි 9ක් වයිනේ. 9යි y ඒ කියන්නේ y සමානයි 2යි. 18 බෙදීම 9 2යි. මේක තමයි y ට එන උත්තරය. ඊට පස්සේ x ට එන එක අපිට ඕන නම් මේකට ආදේශ කරලා ගන්න පුළුවන් මේ මේකට ආදේශ කරන්නත් පුළුවන් y කියන එක. y ට 2 දැම්මට පස්සේ x උක්ත කරන එකනේ කරන්නේ. දැන් ඒක තමයි අපි මෙතන මේ කරලා තියෙන්නේ. එතකොට මේ මෙතනින් අපිට හොයාගත්ත හැකි y ට 2 ආදේශ කරලා. x කියන එක සමාන වෙනවා 10 ඍණ 2 වතාවක් y කියන්නේ 2යි. එතකොට මෙතනින් එනවා x සමානයි 10 ඍණ 2 වතාවක් 2 කියන්නේ 4යිනේ. x කියන්නේ 6යි. 10 ඍණ 4 කියන්නේ 6යි. මේක තමයි උත්තරේ. දැන් බලන්න මේ දෙක ආදේශ කරලා මේ දෙකට උත්තර එනවද කියලා. එතකොට මෙතන x ට 6 තියෙනවා. 6 ධන මෙතන y ට 2යිනේ. 2 වතාවක් 2 4යි. 6යි 4යි කියන්නේ 10යි. එතකොට ඊළඟට මෙතන දැම්මම
මෙතන එක්ස්ට්‍රා 6 දැම්මට පස්සේ මෙතන දෙවතාවක් 6 12ක් කියලා එනවා. ඍණ පහවතාවක් y ට 2යිනේ. පහවතාවක් 2 10ක් කියලා එනවා. 10ක් කියලා එනවා. එතකොට මෙතන 12 තියෙනවා, මෙතන 10 තියෙනවා. 12 ඍණ 10 කියන්නේ 2යි. එතකොට අපිට මේ ඇවිල්ලා තියෙන උත්තර දෙක හරි. දැන් උත්තරේ හරිද කියලා චෙක් කරගන්න පුළුවන් අපව සමීකරණ වලට ආදේශ කරලා බලන්න. සුළු කිරීමක් කොහේ හරි වැරදිලා තියෙනවා නම් මේක ආදේශ කරාට පස්සේ මේ උත්තර දෙක එන්න බෑ. මේක පළවෙනි ක්‍රමේ. මම ක්‍රම දෙකකට හදන්න මේක තමයි. ඒ කියන්නේ මොකක් හරි x හරි y හරි උක්ත කරලා එක සමීකරණයක අනිත් එකට ආදේශ කරනවා. ඒක තමයි පළවෙනි ක්‍රමය. ඊට පස්සේ අනිත් ක්‍රමය වෙන්නේ x හරි y හරි අයින් වෙන විදිහට සංගුණක වලින් වැඩි කරලා සමීකරණ දෙක එකතු කරනවා. හරි අඩු කරනවා හරි. අපි ඒ විදිය බලමු ඊට පස්සේ. දැන් ඊළඟට දැන් අපිට පුළුවන් මෙහෙම x අයින් වෙලා යන විදිහට සුළු කරන්න. x අයින් වෙලා යන විදිහට සුළු කරන්නේ දැන් අපිට පේනවා මෙහෙම දෙයක්. පළවෙනි සමීකරණ දෙකකින් වැඩි කරොත් දෙවෙනි සමීකරණේ වගේම තියෙන සංගුණකයක් එනවා. මේ සංගුණකේ දැන් දෙවෙනි සමීකරණේ x ගේ සංගුණකය 2යිනේ. එතකොට පළවෙනි සමීකරණෙත් අපිට හදාගත්ත හැකි x ගේ සංගුණකය දෙකකින් වැඩි කර. ඒ කියන්නේ 2x විදිහට හදාගත්ත හැකි සමීකරණ දෙකකින් වැඩි කරනවා. සමීකරණ දෙකකින් වැඩි කරනවා කියන මේ හැම පදයක්ම දෙකකින් වැඩි වෙන්න ඕනේ. දැන් මෙහෙම මම ලියලා පෙන්නන්න. පළවෙනි සමීකරණේ දෙකකින් වැඩි කරනවා. එතකොට එනවා අපිට මෙහෙම සමීකරණයක්. x කියන එක දෙකකින් වැඩි වෙනවා 2x. මෙතන ධන තියෙනවා ඒක දෙකකින් වැඩි වෙනවා 4ක් y වෙනවා. ධන 2ක් y නේ. ධන 2ක් y කියන එක දෙකකින් වැඩි වෙනවා ධන 4ක් y වෙනවා. ඊට පස්සේ ධන 10 තියෙනවා. 10 දෙකකින් වැඩි වුණාට පස්සේ ධන 20ක් කියනවා මෙතන. 10 කියන එක දෙකකින් වැඩි වුණාම 20ක් කියනවා. මේක තුන්වෙනි සමීකරණය කියලා ගමුකෝ. එතකොට දැන් අපි ගාන හදන්න මේක අපිට ඒක අන්තිමට ආදේශ කරද්දි ගත්තොත් ඇරෙන්න අපිට දැනට මේ සමීකරණ දෙකෙන් හදාගෙන ගිය හැකිනේ. ඒ කියන්නේ දැන් මෙතන සංගුණක සමානයි x ගේ. එතකොට අපිට මේ දෙක 3න් අඩු කරලා හරි 3 2කින් අඩු කරලා හරි අපිට උත්තරේ ගන්න පුළුවන් y ට. දැන් අපි 3න් දැන් මෙතන ධන 20යි මෙතන 2යිනේ තියෙන්නේ. එතකොට අපිට ධන විදිහට කෙලින්ම හදාගෙන යන්න ලේසියි. ඍණ ධන ඔයාලා ඍණ වලින් ගත්තාම පැටලෙනවා නම් පැටලෙන්න බෑ එහෙම. ඍණ වලින් ගත්තාම පැටලෙනවා වගේ නම් ඉස්සෙල්ලා මේ ලොකු ඉලක්කම් බලන ලොකු එකෙන් පොඩි එක අඩු කරන්න. අපි මෙහෙම හදමු. එතකොට 3 කියන සමීකරණයෙන් අඩු කරනවා දෙවෙනි සමීකරණය. එතකොට මේකේ තුන්වෙනි සමීකරණේ වම් අත පැත්තේ තියෙන 2x ධන 4y. මේකෙන් අඩු කරන්න ඕන දෙවෙනි සමීකරණේ වම් අත පැත්ත. ඒ කියන්නේ 2x ඍණ 5y සමානයි තුන්වෙනි සමීකරණේ දකුණු අත පැත්තේ තියෙන 20 දෙවෙනි සමීකරණේ දකුණු අත පැත්තේ තියෙන 2. ඒකෙන් අඩු වෙන්න ඕනේ 2. අඩු කරලානේ ගත්තේ. එතකොට මෙතනින් එනවා 2x ධන 4y ඍණ 2x. දැන් මෙතන ඍණ ඍණයි ධන වෙනවා. ධන 5y සමානයි 18යි. 22ක් ගියාම 18යි. දැන් මෙතන 2x 2x සුළු වෙලා අයින් වෙනවා. ඊට පස්සේ ධන 4ක් y ධන 5ක් y කියන්නේ ධන 9ක් y වෙනවා. 9ක් y සමානයි 18යි කියලා එනවා. එතකොට y සමානයි කියලා එනවා 18 බෙදීම 9 කියන්නේ 2යි. ඊට පස්සේ අපිට පුළුවන් මේ සමීකරණයෙන් මොකේද හරි ආදේශ කරලා y කියන එක x ට උත්තරේ හොයාගන්න. අපි පළවෙනි සමීකරණයට ආදේශ කරමු. මේකට ආදේශ කරාම y කියන එක x ධන 2 වතාවක් y කියන්නේ 2යි. x ධන 2 වතාවක් y කියන්නේ 2යි. සමානයි 10යි. x ධන 2 වතාවක් 2 සමානයි 10යි. එතකොට මෙතනින් එනවනේ 4ක්. x සමානයි දැන් මෙතන තියෙන ධන 4. 10 ඍණ දැන් ධන 4 සමාන කිරීමෙන් එහා පැත්තට ගියාම ඍණ 4 වෙනවා. එතකොට 10 ඍණ 4 කියන්නේ 6යි ගෙනෙනවා. x ට 6යි. අපිට ඉස්සෙල්ලා තමයි මේ උත්තර දෙකම. මේක තමයි අනිත් ක්‍රමය. මෙහෙම තමයි පෙළ පොතේ සුළු කරන්න කියලා දීලා තින්නේ. ඒක සුළු කරන්නේ කොහොමද ප්‍රශ්නයක් එන්නේ කොහොම හරි x ටයි y ටයි උත්තර දෙක තමයි හොයාගන්නවා. දැන් උත්තර දෙක දාලා බැලුවොත් x ට 6 එනවා මෙතනින් 4ක් එනවා 6 4යි 10යි.
මෙතන එක්ස්ට්‍රා 6යි 12යි ඍණ මෙතන 10යි 2යි. අපි ඉස්සෙල්ලා එක්ස්ට්‍රා y මේ දෙකම නේ ආවේ. එතකොට හරිනේ සමීකරණ උත්තර දෙක හරි. ඊළඟට තව අපි තව ගානක් සුළු කරලා බලමු. අපි මේ ගාන බලමු. මේ ගානේදී දැන් අපිට ගත්ත හැකි දැන් මෙතන තියෙන x සමානයි 3y කියලා කෙලින්. මෙතන තියෙනවා x ධන 3y සමානයි 12යි කියලා. අපි මේක පළවෙනි සමීකරණය කියලා ගත්තොත් මේක දෙවෙනි සමීකරණය කියලා ගත්තොත් අපිට මෙතන කෙලින්ම දීලා තියෙනවනේ x ධන 3y සමානයි x සමානයි 3y කියලා. එතකොට අපිට මේ කෙලින්ම 3y කියන එකට දැම්ම හැකි x කියන පදේ. මෙතන 3y කියන පදේට දැම්ම හැකි x කියන එක. එතකොට අර මේ දැන් මෙතන y යුක්ත කරලා x ආදේශ කරලා y උක්ත කරලා y කියන එක x ඇසුරින් එන පදේ ආයේ y ට මෙතන ආදේශ කරලා එහෙම ගන්න ඕනේ නැහැ. කෙලින්ම මෙතන 3y කියන පදේට මෙතන x කියන එක ආදේශ කරනවා. එතකොට දෙවෙනි සමීකරණේ තියෙනවානේ දැන් x තියනවා ධන මේ 3y වෙනකොට දානවා මේ 3y කියන එක මෙතන x ට සමානයි කියලානේ දීලා තියෙන්නේ. ධන x සමානයි 12යි. එතකොට මෙතනින් එනවා 2x සමානයි 12යි x සමානයි 6යි කියලා. ඊට පස්සේ කරන්න ඕනේ මේ පළවෙනි සමීකරණයට හරි දෙවෙනි සමීකරණයට හරි මේ x කියන එක ආදේශ කරනවා. එතකොට මෙතනින් එනවා මේ x වෙනුවට 6 ආවා සමානයි පළවෙනි සමීකරණයට ආදේශ කරොත් x සමානයි 6යි මෙතනින් 3යි 3ක් y. ඒ කියන්නේ y සමානයි 6 බෙදීම 3යි. ඒ කියන්නේ 2යි. මේක තමයි උත්තරේ. ඊළඟට වල් ලියනේවා වීඩියෝ එක නවත්තලා ලියා ගන්න. මම ඊළඟට හදන්න. මේක පළවෙනි සමීකරණය කියලා ගන්නවා. මේක දෙවෙනි සමීකරණය කියලා ගන්නවා. එතකොට දැන් අපිට මේකේ සංගුණක එකක්වත් එකතු වෙලා කැපිලා යන විදිහට හරි අඩු කරලා කැපිලා යන විදිහට හරි මේ පේන්නේ නැහෙනේ. එතකොට මේකේ කරන්න ඕනේ එක පදයක් මොකක් හරි අයින් කරන විදිහට අයින් කොහොම හරි එක පදයක් ඉතුරු වෙන විදිහට සමීකරණ දෙක හදා ගන්න ඕනේ. එතකොට අපි මෙහෙම කරමු. දැන් අපිට මෙහෙම කරන්න පුළුවන් නේ. පළවෙනි සමීකරණය දෙකින් වැඩි කරොත් එනවා මෙතන 6ක් එන්න කියලා. දෙවෙනි සමීකරණය 3ෙන් වැඩි කරොත් එනවා මෙතන 6ක් එන්න කියලා. අන්න ඒ සමීකරණ දෙකේ අන්තරයක් ගත්තොත් අපිට ගන්න පුළුවන්නේ 6ක් එන්න කියන එක කැපිලා යන විදිහට. දැන් මෙතන ඍණ නම් තියෙන මෙතන ඍණ නම් තියෙන අපිට මේක අඩු කරාමනේ මෙතන එකක් ධන වෙලා ඍණයි ධන වෙලා ගුණිතය ධන වෙලා ඍණ 6ක් එන්න ධන 6ක් එන්න අයින් වෙන්නේ. දැන් මෙතන දෙකින් වැඩි කරොත් ඍණ 6ක් එන්න කියලා එන්නේ. පළවෙනි සමීකරණය ඍණ 6ක් එන්න කියනවා. දෙවෙනි සමීකරණය 3ෙන් වැඩි කරොත් මේක දෙකින් වැඩි කරොත් මෙතන ඍණ 6ක් එන්න කියනවා. දෙවෙනි සමීකරණය 3ෙන් වැඩි කරොත් එතනත් එන්නේ ඍණ 6ක් එන්නමයි. එතකොට මේ n කියන එක අයින් කරන්න නම් අපි කරන්න ඕන ඍණ 6ක් එන්න කියන එක මෙහෙම කියන්නම්. දැන් මෙතන දෙකින් වැඩි කරොත් එන්නේ ඍණ 6ක් එන්න 3ෙන් වැඩි කරොත් එන්නේ ඍණ 6ක් එන්න. එතකොට අපි මේක එකතු කරොත් පළවෙනි සමීකරණේ දෙවෙනි සමීකරණේ එකතු කරොත් එන්නේ ඍණ 6ක් එන්න ධන ඍණ 6ක් එන්න කියලානේ ආයෙත් එන්නේ. එතකොට එන්නේ ඍණ 12ක් එන්න කියලා. මෙතන ධනයි ඍණයි ගුණ වුණාට ඍණමනේ එන්නේ. එතකොට කරන්න ඕනේ මේ එන්නේ එකතු කරොත් සමීකරණ දෙක. හැබැයි සමීකරණ දෙක අඩු කරොත් අපිට ගන්න පුළුවන් මෙහෙම. ඍණ 6ක් එන්න තියෙනවා පළවෙනි සමීකරණේ වෙනවා. දෙවෙනි සමීකරණෙත් වෙනවා ඍණ 6ක් එන්න. අන්න එතකොට මෙතන ගුණ වෙලා ධන වෙනවා. ධන 6ක් එන්න කරනවා මෙතන ඍණ 6ක් එන්න තියෙනවා. අන්න එතකොට මේ පද දෙක අයින් කරන්න පුළුවන්. එතකොට අපි කරන්න ඕනේ මේ සමීකරණ දෙකෙන් මෙතන ධන නම් තියෙන්නේ මේ ඍණ නම් තියෙන්නේ මේ අඩු කරලා ගන්න ඕනේ. ඒ කියන්නේ ඒ එක පදයක් අයින් වෙන විදිහට කොහොම හරි සමීකරණ දෙක සුළු කරන්න ඕනේ. අපි හදලා බලමු ගණන් දෙක. ගන්න. මම වැඩි කරනවා මේක පළවෙනි සමීකරණේ දෙකෙන් වැඩි කරනවා. එක වැඩි කරනවා දෙකෙන්. එතකොට උත්තරේ මේක සමීකරණය නවා 4m කියන එක දෙකෙන් වැඩි කරාම 8im ඍණ 3im කියන එක දෙකෙන් වැඩි කරාම 6im සමානයි 7 කියන එක දෙකෙන් වැඩි කරාම 14යි වෙනවා. ඊට පස්සේ මේක ගමු තුන්වෙනි සමීකරණය කියලා. ඊට පස්සේ දෙවෙනි සමීකරණය වැඩි කරනවා 3. දැන් n කියන එක තමයි අයින් කරන්න යන්නේ අපි. එතකොට මේකෙන් එනවා 7im කියන එක 3ෙන් වැඩි කරාම 4 3 21යි 21යි m කියනවා. ඍණ
2යි n කියන එක 3ෙන් වැඩි කරාම 6යි n කියලා එනවා. සමානයි 22 කියන එක 3ෙන් වැඩි කරාම එනවා 66යි කියලා. 22 3ෙන් වැඩි කරාම 66යිනේ. මේක ගමු 4 වෙනි සමීකරණයට. එතකොට අපිට මෙහෙම ගන්න පුළුවන් නේ. දැන් මෙතනත් බලන්න 66 ලොකු වෙන්නේ 14ට වැඩිය. එතකොට අපිට 4 කියන එකේ 3 වෙනි එක අඩු කරන එක ලේසි ධන උත්තරයක් ගන්න පුළුවන් අපිට කියලා. ඒ කියන්නේ ධන විදියට සමාන කිරීමෙන් එහා පැත්ත තියා ගන්න පුළුවන්. එතකොට අපි මෙහෙම කරමු. 4 කියන සමීකරණයෙන් අඩු කරනවා 3 වෙනි එක. එතකොට එනවා අපිට 21ක් m ඍණ 6ක් n ඒකෙන් අඩු වෙන්න ඕන 8ක් m ඍණ 6ක් n සමානයි කියලා එනවා 66 ඍණ 14. මෙහෙම එනවා. එතකොට 21යි m ඍණ 8යි m මෙතන තියෙනවා ඍණ 6ක් n 21යි m ඍණ 8යි m ඍණ 6ක් n ඊට පස්සේ මේ ඍණයි ගුණ වෙලා ධන 6ක් n කියලා එනවා. දැන් මේ දෙක කැපිලා අයින් වෙනවා. මෙතන 66 ඍණ 14 කියන්නේ 6න් 4ක් 2යි 6න් 1ක් 5යි. මෙතන 52යි. 66යි 66න් 14ක් කියන්නේ 6න් 4ක් 2යි 6න් 1ක් 5යි. හරිනේ. ඊට පස්සේ මෙතන 21න් 8ක් ගියාම හරි නේද? හරි මෙතන 21න් 8ක් ගියාම මෙතනින් එනවා 13යි කියන්නේ නේද? 13යි m. මෙතන පැටලුණාද දන්නේ නැහැ. මෙතන පැටලෙන්න විදිහක් නැහැ. ඒ කියන්නේ මම ඉස්සෙල්ලා කරේ මෙතන 21යි m ගත්තා. ඊට පස්සේ මෙතන ඍණ 8යි m තියෙනවනේ. මෙතන මේ වරහන් දාලා ඉපද බය වෙන්න එපා. වරහන් දාලා තිබ්බට මේ ඉස්සෙල්ලා 21යි m ලිව්වා. ඊට පස්සේ මෙතන ඍණ 8යි m ලිව්වා. ඊට පස්සේ මෙතන තියෙන ඍණ 6යි n එක ලිව්වා. ඊට පස්සේ මේ ඍණයි ගුණ වුණාම ධන වෙනවා. ඒක ධන 6යි n විදිහට තිබ්බා. මෙතන 52ක් එනවා 66න් 14ක් ගියාම. ඊට පස්සේ 21න් 8ක් ගියාම m පද තියෙන ඒවා 13යි m නේ. එතන 13යි m සමානයි 52යි කියනවා. 52යි කියනවා. ඒ කියන්නේ m කියන්නේ 52 බෙදීම 13යි කියන්නේ 4යි. 4යි නේද? 13 හරක් 4 52යි. මෙතන m එනවා 4යි. ඊට පස්සේ මේ m ට ආපු 4 කියන එක අපි මේ සමීකරණ ඕන එකට ආදේශ කරලා ගන්න පුළුවන්. දැන් අපි පළවෙනි එකට ආදේශ කරමු. ඉලක්කම් පොඩිනේ තියෙනවා. එතකොට උත්තරේ ගන්න ලේසියි අපිට. අපි පළවෙනි එකට ආදේශ කරමු. එතකොට එන්නේ 4යි m කියන්නේ ආයෙත් 4යි ඍණ 3යි n සමානයි 7යි. එතකොට 4 වරක් 4 16යි. 16 ඍණ 3යි n සමානයි 7යි. එතකොට 3යි n කියන එක එහා පැත්තට දැම්ම හැකි අපිට 7 කියන එක මේ පැත්තට ගත්ත හැකි. එතකොට 16 ඍණ 7 කියලා කියන්නේ 9යි. 9 සමානයි ධන 3යි n කියලා එන්නේ. 9 සමානයි 3යි n කියලා එන්නේ. ඒ කියන්නේ n සමානයි කියලා එනවා 3යි. මේක තමයි. අපි මේ ගණන් තරම් බලමු. දැන් මේකේ තියෙන පළවෙනි සමීකරණය තමයි 3x ඍණ 4y සමානයි 8 වතාවක් 2 ඍණ y ධන 1. එතකොට ඊළඟ සමීකරණය තමයි 2 වතාවක් 2x ධන 3y සමානයි 26 ඍණ y. එතකොට දැන් මේකේ සමාන කිරීමෙන් දෙපැත්තෙම xy පද තියෙනවා. x නෑ මේකේ නම් y පද විතරයි තියෙන්නේ. දැන් දෙපැත්තෙම x තියෙන්නත් පුළුවන් y තියෙන්නත් පුළුවන්. එතකොට අපි කරන්න ඕනේ දැන් මේක සුළු කරගෙන අපි හදා ගන්න ඕනේ xy එක පැත්තකට එන විදිහට. දැන් අපි ඉස්සෙල්ලා මේක ගමු මේ සමීකරණේ. මම මෙතනින් 1 2 කියලා දාන්න නැතුව xy පද ටික ඔක්කොම එක පැත්තට ගත්තට පස්සේ 1 2 කියලා සමීකරණ දෙක නම් කරගමු. මේ සමීකරණය ගත්තාම මේක අපිට ගත්ත හැකිනේ 3x ඍණ 4ක් වයිනේ තියෙන්නේ. 3x ඍණ 4ක් y සමානයි මෙතන තියෙනවා 16යි. 8 වතාවක් දෙක 16යි. 16 මේ මෙතනින් 8 වතාවක් දෙක 16යි. මෙතනින් ඍණ 8ක් y. ඍණ 8ක් y ධන 1. ධන 1 නේ 8න් වැඩි වෙන්නේ නැහැ. මේක වෙනමනේ තියෙන්නේ. ධන 1 ඊට පස්සේ මේක ගත්ත හැකි මේ 8ක් y කියන එක මේ පැත්තට අරන් ආවයි කියන්නේ. එතකොට එනවනේ 3x ඍණ 4ක් y
දැන් 8ක් y මේ පැත්තට එද්දි ධන 8ක් y වෙනවා. එතකොට ධන 8ක් y ඍණ 4ක් y කියන්නේ ධන 4ක් y වෙනවා. සමානයි මෙතන 16යි මෙතන 1යි කියන්නේ මෙතන 17යි. මේක ගමු පළවෙනි සමීකරණය කියලා. ඊට පස්සේ මේක හදාගත්තාම මෙතනින් තියෙනවනේ මේ 2x වැඩි වෙනවා 2කින් ඊට පස්සේ වැඩි වෙනවා 3y වැඩි වෙනවා 2කින්. 2x කියන එක 2කින් වැඩි වුණාම 4x වෙනවා. ධන 2 වැඩි වුණාම 3y ගෙන් 6y ගෙනවා. හරිනේ. සමානයි 26 ඍණ y. සමානයි 26 ඍණ y. එතකොට මේ ඍණ y කියන එක මේ පැත්තට ගත්තාම ධන y වෙනවා. එතකොට 4x ධන 6y1යි ධන y1යි 7ක් y වෙනවා. සමානයි 26 කියන 26. මේක දෙක කියලා ගමු. දැන් තියෙන්නේ මේ xi එක පැත්තේනේ. මේක තමයි අපේ පළවෙනි සමීකරණේ. මේක තමයි දෙවෙනි සමීකරණේ. හරිනේ. දැන් ওই දෙක සුළු කරාම හරිනේ. දැන් මේ තියෙන්නේ මේකම තමයි. මේ තියෙන්නේ මේකමයි. එතකොට අපිට මේක කරන්න පුළුවන් x කියන එකයි වෙන විදිහට සුළු කරමු. එතකොට පළවෙනි සමීකරණය අපි වැඩි කරනවා x වෙන විදිහට සුළු කරන්න නම් මෙතන දැන් කුඩාම පොදු ගුණාකාරය වෙන්නේ 12නේ. ඒ කුඩාම පොදු ගුණාකාරය එන විදිහට හදා ගන්න ඕනේ. මේ x කියන එක අයින් කරන්න නම් මෙතන 12 තිබ්බනම් හරි. 3යි 4යි කුඩා පොදු ගුණාකාරය 12. එතකොට කුඩා පොදු ගුණාකාරයෙන් සංගුණකයේ විදිහට එන විදිහට අයින් කරන පදේ එහෙම හදාගත්තාම අපිට ඒක කරන්න ඕනේ පළවෙනි සමීකරණ 4ෙන් වැඩි කරන්න ඕනේ. මෙතන 12 කරගන්න. 3x නේ තියෙන්නේ. 3 කියන එක 4ෙන් වැඩි වුණාම 12 වෙන්නේ. එතකොට මේක පළවෙනි සමීකරණ 4ෙන් වැඩි කරනවා. දෙවෙනි සමීකරණේ 4x කියන එක 4 වතාවක් 3. ඒක 3ෙන් වැඩි වෙනවා. ඇත්තටම මෙතන තියෙන ලක්කම මේ සමීකරණයම වැඩි කරගෙන ගියා නම් හරි. මේකෙත් මෙතන තියෙන ලක්කම මේ සමීකරණයම වැඩි කරගෙන යනවා. කුඩාම පොදු ගුණාකාරයම වෙන්න ඕනෙත් නැහැ. කුඩාම පොදු ගුණාකාරයෙන් හදාගත්තොත් ලේසි මේ සුළු කරගන්න. එතකොට පළවෙනි සමීකරණය අපි සුළු කරන්න ඕන 4. මේ වැඩි කරන්න ඕන 4. පළවෙනි එක වැඩි කරනවා 4ෙන්. එතකොට එන්නේ අපිට 3x කියන එක 4ෙන් වැඩි වුණාම 12x කියනවා. ධන 4ක් y කියන එක 4ෙන් වැඩි වුණාම 16ක් y කියනවා. සමානයි 17ව 4ක්. 17 කියන එක 4ෙන් වැඩි වුණාම 17 කියන එක 2කින් වැඩි වුණාම 34යි. 17යි 17 2කින් වැඩි වුණාම 34යි. ඊට පස්සේ තව 2කින් වැඩි වෙන්න ඕනේ. 17ව 4ක් කියන්නේ එතකොට 34ව 2ක්. ඒ කියන්නේ 68යි. මෙතනින් එනවා 17 4ෙන් වැඩි වුණාම 68යි කියලා. 34යි 68යි. ඊට පස්සේ මම හිතනවා සුළු කරා හරි කියලා. මේක තමයි එතකොට අපේ තුන්වෙනි සමීකරණය වෙන්නේ. ඊට පස්සේ කරන්න ඕනේ දෙවෙනි සමීකරණේ වැඩි කරන්න ඕනේ 3ෙන්. දැන් x අයින් කරන්න යන්නේ. මෙතන 12ක් නම් තියෙන්නේ. මෙතන 12 හදාගෙන 3ෙන් වැඩි කරන්න ඕනේ. එතකොට මෙතන 4x කියන එක 3ෙන් වැඩි වුණාම 12x එනවා. ධන 3 7ක් y කියන එක 3ෙන් වැඩි වුණාම 21ක් y වෙනවා. 4 3 21යි. 21ක් y සමානයි 26 කියන එක 3ෙන් වැඩි වෙනවා. 26 3ෙන් වැඩි වුණාම 26 වැඩි කිරීම 3. 26ට මෙතන 26 3ෙන් වැඩි වෙන්න ඕනේ. හරි 3 වතාවක් 6 මෙතන 18යි එකක් ඉතුරුයි 3 6 1යි 7යි. 78ක් කියනවා. මේක 78යි. මේක තමයි හතරවෙනි එක. දැන් කරන්න ඕනේ අපි මේක මකන්න. මේක ඕනේ. දැන් කරන්න ඕනේ දැන් අපිට හතරවෙනි සමීකරණය තුන්වෙනි සමීකරණය අඩු කරා නම් අපිට ගත්ත හැකි 12x අයින් කරලා. අපි මෙහෙම කරමු. 4ෙන් තුන්වෙනි එක අඩු කරමු. 4 වෙනි සමීකරණයෙන් තුන්වෙනි එක අඩු කරනවා. එතකොට එන්නේ 12x මෙතන 12x තියෙනවා. ධන 21ක් y. මෙතන තියෙනවා ඍණ 12x ධන 16ක් y. ඒක සමාන වෙන්න ඕනේ 78 ඍණ 68. ඒ කියන්නේ 10යි. 78න් 68ක් ගියාම 10යි. එකපාරම ලියුවා මම ඒක. එතකොට මෙතන
12x තියෙනවා ධන 21ක් y ඊට පස්සේ ඍණ 12x ඍණ එතන ඍණ වෙනවනේ ධන ඍණ 16ක් y වෙනවා සමානයි 10යි මෙතන 12x ධන එතන ඍණ ඒ දෙක සුළු වෙලා යනවා 21ක් y ගෙන් 16ක් y ගියාම මෙතන 5ක් y ගෙනවා 5ක් y සමානයි 10යි ඒ කියන්නේ y සමානයි 10 බෙදීම 5 කියන්නේ 2යි y ට උත්තරේ ආවා එතකොට දැන් කරන්න පුළුවන් අපිට මේ එකට ආදේශ කරලා y කියන එකකට ආදේශ කරලා x හොයන්න. අපි මෙතනින් ගමු පළවෙනි සමීකරණේ. මෙතනින් හදන්නම්ම. පළවෙනි සමීකරණේ ගත්තාම 3 වතාවක් 3x තියෙනවා එතන. 3x ධන 4 වතාවක් y කියන්නේ 2යිනේ. සමානයි 17. එතකොට මෙතන 3x තියෙනවා මෙතන 8ක් එනවා 17න් 8ක් ගියාම එතනින් එනවා 9යි කියලා 17න් 8ක් ගියාම 9යි කියනවා ඒ කියන්නේ x සමානයි 9 බෙදීම 3යි ඒ කියන්නේ x සමානයි 3යි දැන් මේ තව පාර්ට් එකක් තියෙනවා සමගාමී සමීකරණ කොහොමද ගොඩනගන්නේ කියලා දැන් අපිට ගානක් දීලා දෙනවා පෙළ පොතේ මෙහෙම ළමා කමිස දෙකක් හා ළමා කලිසම් තුනක් රුපියල් 1150යිලු ළමා කමිස තුනක් හා ඊට පස්සේ එක කලිසමක මිල 850යි. එතකොට අපිට කියනවා කමිසයක මිල x විදිහටයි කමිසයක මිල x විදිහටයි කලිසමක මිල y විදිහටයි අරගෙන සමගාමී සමීකරණ දෙකක් ගොඩනගන්නලු. ඊට පස්සේ ඒ සමීකරණ දෙක විසඳලා කමිසයක මිලයි කලිසමක මිලයි හොයන්නලු. දැන් අපිට ගානේ කියන්නේ ළමා කමිස දෙකක මිලයි කලිසම් තුනක මිලයි එකතුව ගත්තාම 1150ක් එනවා. ළමා කමිස දෙකක මිල. ළමා කමිස දෙකක මිල කියන්නේ දැන් කමිස ගාන x නේ. ඒ කමිස ගාන නෙමෙයි කමිසයක මිල x කලිසමක මිල කලිසමක මිල y. ඔව් කමිස දෙකක මිල 2x එනවා. ළමා කමිස දෙකක් හා කලිසම් තුනක්. ළමා කමිස දෙකක් හා කලිසම් තුනක්. ඒ කියන්නේ එකට එකතු වෙන්න ඕන 3ක් y. ළමා කමිස දෙකක මිලයි ඒකට එකතු කරාම ළමා කමිස තුනක මිල. හා කියලානේ කියන්නේ. ළමා කමිස දෙකක මිල හා ළමා කලිසම් තුනක මිල. කමිස දෙකක මිල තුනක මිල කලිසම්. සමානයි කියනවා එකතු වෙනවා 1150යි රුපියල්. රුපියල් 1150යි. ඊළඟට කියනවා ළමා කමිස තුනක මිලයි එක කලිසමකයි. ළමා කමිස තුනක මිල කියන්නේ 3x ධන එක කලිසමක මිල. ඒ කියන්නේ y. සමානයිලු රුපියල් 850කට. දැන් මේ තියෙන ඔක්කොම මිලනේ ඇවිල්ලා තියෙන්නේ මේ. දැන් මේ කියනවා අපිට මේ දෙක දැන් හරි ගොඩනගලා ඉවරයි. දැන් මේ කියනවා සමීකරණ දෙක හදලා ඉවරයි. මේ දෙක විසඳලා x එකයි y එකයි හොයන්නලු. කමිස එක මිලයි කලිසමක මිලයි. දැන් මේක ගන්නවා පළවෙනි සමීකරණය කියලා. මේක ගන්නවා දෙවෙනි සමීකරණය කියලා. අපිට කරන්න පුළුවන් මේ දෙවෙනි සමීකරණය තුනෙන් ගුණ කරන්න. එතකොට 3ක් y එනවනේ. එහෙම කරාම දෙවෙනි සමීකරණේ වැඩි කරනවා 3. එතකොට එනවා 9x ධන 3y සමානයි 850 ඒවා 3ක්. ඒ කියන්නේ මම මෙතන උතුරු ගන්න 850 ඒවා 3ක් කියන්නේ මෙතන 3 වතාවක් බිඳුව බිඳුවයි 3 වතාවක් 15ක් වෙනවා එකක් ඉතුරු වෙනවා 3 වතාවක් 8 24යි 1යි 25යි 2250යි මේක ගන්නවා අපි තුන්වෙනි සමීකරණය කියලා. ඒ කියන්නේ 9x ධන 3y සමානයි 2250යි. ඊට පස්සේ 2550යි 9x ධන 3y සමානයි 2550යි. මේක පොඩ්ඩකට අමතක කරන්න. මේකයි තමයි ගන්න ඕනේ. මේක තමයි තුන්වෙනි සමීකරණය වෙන්නේ. එතකොට දැන් තියෙන්නේ මම අය ලියන්න දෙයි. මෙහෙම 9x ධන 3y සමානයි 2550යි. මේක තමයි තුන්වෙනි සමීකරණය. දැන් අපිට ගත්ත හැකියි දැන් මෙතනත් 3ක් වයි තියෙන්නේ මෙතනත් 3ක් වයි තියෙන්නේ. පළවෙනි සමීකරණේ දැන් දෙවෙනි සමීකරණයෙන් තමයි අපි මේ සමීකරණය හදාගත්තේ තුන්වෙනි එක. එතකොට පළවෙනි එකයි තුන්වෙනි එකයි ගත්තාම අපිට පුළුවන් නේ 3ක් වයි කියන එක අයින් කරගන්න y පදේ අයින් කරගන්න පුළුවන් නේ. අපි තුන්වෙනි සමීකරණයෙන් පළවෙනි සමීකරණය අඩු කරමු. තුන්වෙනි සමීකරණයෙන් අඩු කරනවා පළවෙනි සමීකරණය. එතකොට එනවනේ අපිට මෙහෙම
9x ගෙන් 2x අඩු වුණාම 7x කියලා එනවා. දැන් මෙහෙම ලියන්න. 9x තුන්වෙනි සමීකරණේ වම් අත පැත්ත ගන්නවා. 9x ධන 3y තියෙනවා. ඒකෙන් අඩු කරන්න ඕන පළවෙනි සමීකරණේ වම් අත පැත්ත 2x. මෙතන ධන 2x තියෙන්නේ අඩු කිරීමක් ඉඳන් ඍණ 2x වෙනවා. තුන්වෙනි සමීකරණේ පළවෙනි සමීකරණේ අඩු කරන්න ඍණ 2x වෙනවා. මම එකපාරම ලියන්න එක. ඊට පස්සේ මෙතන ධන 3ක්යි තියෙන්නේ. ධන 3ක්යි කියන එකත් දැන් මේ මෙතන වරහණක් විදිහට අඩු වෙන්නේ. ඍණ ඔහොමනේ තියෙන්නේ. අඩු වෙනවා කියන්නේ මෙතන ඍණ ලකුණක් වැටෙනවා කියන එකනේ. එතකොට ඍණ 2x වෙනවා මෙතන ඍණ 3ක්යි වෙනවා. මේක සමාන වෙන්න ඕනේ 9x ධන 3ක්යි ඍණ 2x ඍණ 3ක්යි කියන එක සමාන වෙන්න ඕනේ 2250 ඍණ 1150 කියන එක. දැන් 2250 ඍණ 2550 මට 250 කියලා කියවෙන්නේ 2550 ඍණ 1150. මේකට තමයි සමාන වෙන්න ඕනේ මේක. එතකොට බිංදුවයි මෙතනින් 5යි 5 බිංදුවයි මෙතන 4යි 1යි 1400 කට සමාන වෙන්න ඕනේ. ඊට පස්සේ මේක සුළු වෙලා යනවා. 9x ගෙන් 2x ගියාම 7x වෙනවා. මේක සමානයි 1400යි. එතකොට x සමානයි 14 බෙදීම 7යි කියන්නේ 2යි 200යි කියනවා. දැන් එනවා කමිසයක මිල x කියන එක 200යි කියලා. එතකොට එකක් හොයාගත්තා. අපිට ඊට පස්සේ දෙවෙනි සමීකරණයට ආදේශ කරන්න පුළුවන් x කියන එක. එතකොට අපිට y හොයාගන්න පුළුවන්. 3 වතාවක් 200. 3x කියන්නේ 3 වතාවක් 200නේ. ඒක ධන y සමානයි 850යි. එතකොට y කෙනෙක් ගන්න පුළුවන් අපිට 850 හරින මෙතන තියෙන්නේ 3 වතාවක් 200යි කියන්නේ 600යි. 850න් 600ක් ගියාම 850 හරින 600. ඒ කියන්නේ 250යි කියනවා. ඒ කියන්නේ කලිසමක මිල රුපියල් 250යි. එතකොට සමගාමී සමීකරණ පාර්ට් එකත් ඉවරයි.